මෝටරෝලා සමාගමේ ඉහළම මෘදුකාංග ඉංජිනීරුවෙක්. ලෝකයම දිනන්න පුළුවන් සුකෝපභෝගී ජීවිතයක්. හැබැයි මේ හැම දේම අතහැරලා මහනවුණු මේ වියට්නාම ජාතික තරුණයා අද ලෝකයම මවිත කරන්නේ ඇයි? ඇමරිකාව පුරා සැතපුම් 2300ක් පයින්ම වැඩි මේ හාස්කම් පිරුණු කතාව ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. 1997 වසරේදී වියට්නාමයේ අන්ත අසරණ පවුලක ඉපදුණු ඔහු ඇමරිකාවට යන්නේ ඉගෙනගෙන ලොකු මිනිහෙක් වීමේ හීනයෙන්. ඒ හීනය සැබෑ කරමින් මෝටරෝලා සමාගමේ ඉහළම ඉංජිනීරුවෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා. පඩිය, වාහන, ගෙදොර සාමාන්‍ය මනුස්සයක් හීන දකින හැම දේම ඔහු සතු වුණා. හැබැයි 2007 දී ඔහු ලෝකයම පුදුම කරමින් තීරණයක් ගත්තා. මේ සියලු සැප සම්පත් අතහැරලා ඔහු පූජ්‍ය පඤ්ඤාකාර නමින් මහණ වුණා. සැබෑ සැනසීම තියෙන්නේ භෞතික සම්පත්වල නෙවෙයි කියලා ලෝකයට පින්වන්න උන්වහන්සේ ඇමරිකාව පුරා සැතපුම් 2300ක දැවන්ත පාගමනක් ආරම්භ කළා. 2025 ඔක්තෝබර් මාසයේ ටෙක්සස් වලින් පටන් ගත්තු මේ ගමන වොෂින්ටන් DC වලින් අවසන් කළේ 2026 පෙබරවාරි 10 වෙනිදා. කිසිම මුදලක් අතින් නොඅල්ලා ආර්ය නිහඬතාවයේ රකිමින් අයිස් වගේ සීතල වැස්ස අවව මැද උන්වහන්සේ පියවරින් පියවර ඉදිරියට වැඩියා. උන්වහන්සේගේ එක හුස්මක් භාවනාවක් වුණා. ඇමරිකාව නිහඬ කළ ඊ ශාන්ත රුව දැන් අපි මව්බිමේ වීදි දිගේ වැඩිනවා. මේ දිනවල ලංකාව පුරා උන්වහන්සේ තමන්ගේ සාමයී පාගමන කරගෙන යනවා. දැඩි රස්නය වෙහෙස නොබලා ලංකාවේ මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න උන්වහන්සේ වැඩින ඊ රුව දකින එකත් මහා පිනක්. විනාශ වී යන ලෝකයක සැබෑ මනුෂ්‍යත්වය සහ ආධ්‍යාත්මික සුවය සොයා යන පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමින් වහන්සේට අපගේ උත්තමාචාර්ය වේවා. මේ උතුම් පණිවිඩය හැමෝටම බලන්න, ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.